Hi guys, මම අද ඔයාලට කියලා දෙන්නේ YouTube channel එකකට thumbnail එකක් දාගන්න හැටි. මුලින්ම අපි ඒක දාගන්නවා නම text එකක් විදිහට. මේක අපි කරන්නේ Pixel Lab කියන app එකේ. මම මේක කරන්නේ මේ thumbnail එකක් දාගන්න ලේසිම එක හින්දා ලේසිම විදිහ නැත්තම් ක්‍රමය අනේ වගේ ඒවා තමයි කරන්නේ. මේකෙදී අපි මේ Pixel Lab app එකෙන් ඔයාලට පුළුවන් YouTube banner එකක් හදාගන්න. මම ඒක ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. අපි මේ විදිහට ආයි නෑනේ. මේ විදිහට ඒක ඕන තැනට හදාගෙන ටෙක්ස්ට් එකක් විදිහට දානවා. මම මේකෙන් දානවා මේකෙදි ඔයාලට මේක ගැලරියට දාගන්න හැටිත් මම කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා මම සාදරයෙන් ආරාධනා කරනවා. ගමන්ම අපි ඉතුරු කොටසටත් යමු. මේ විදිහට අපි ඕකේ දෙනවා. අපි මේක ඕන තැනකට ඇඩ්ජස්ට් කරිය හැකියි. මේ ඕන තැනකට ඇඩ්ජස්ට් කරිය හැකියි තියෙනවා. ඔයාලට ඕනම් මේකට මේ ෆොටෝ එකකුත් දැම්ම හැකියි. මම ඒකත් ඉස්සරහින්දී කියන්නම්. මේ හරියෙන් තියමු. මේ හරියෙන් තියලා අපි මේකෙන් ගිහින් from gallery කියන එක ඔයා ටච් කරන්න. එකතු කිරීම ඔබලා from gallery ටච් කරන්න. එතකොට ඔයාලට මේ වගේ එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් ඔයා කැමති ෆොටෝ එකක් දාගන්න. මේක කිසි ප්‍රශ්නයක් නෑ. මන් දාන මේකම කියලා නෑ. ඕන එකක් දැම්ම හැකි. මන් දානවා මේ ෆොටෝ එක. ඒක ඔයා හරිනම් ඒක හරි ඒක ටච් කරන්න. ඒකත් ඔයාලට ඕන තැනකට ගත්ත හැකි. මම මෙන්න මේ හරියෙන් වගේ දානවා. මේක ඔයාලට කලර්ස් පුත් මාරු කරිය හැකි. මම මේක සාමාන්‍ය විදිහට දාන්නේ. මොකද ගොඩක්ම සරල විදිහට තමයි මේක දාන්නේ. ඉතින් යාළුවනේ මේ රිජිහිර් බ්‍රෑන්ඩ් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලා like කරන්න. ඊළඟට අපි මේක සේව් කරගන්න ඕන. ඕනනම් තව එකක් දෙන්න හැකියි අපිට. ගැලරිය ඒ විදිහටම ගිහින් අපි ඒකම දාමුනේ. මේ තියෙන්නේ මගේ ෆොටෝ. අපි ඔය උඩ තියෙන එක දාමු. ඒක වල ටච් කරන්න. එතකොට ඔයාලට මේ වගේ එකක් තමයි දැක්කෙන් දාගන්න පුළුවන් වෙන්නේ. එක ඕනේ නැති වෙන්නේ. එකක් ඇති. අපි මේකේ සේව් දෙන හැටි තමයි මම ඔයාලට ඊළඟට කියලා දෙන්නේ. මේ මෙතන 33 අංගේ 33 ටච් කරලා export image කියන එක ටච් කරන්න. එතකොට ඔයාලට ඒක සේව් කරගන්න පුළුවන්. ඒකදී ඔයාලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහට export image ටච් කරනවා. ඒක ඔයාලා මේ මෙතන දෙන්න ඕනේ YouTube thumbnail කියන එක. ඒක ටච් කරන්න ඕයා.
ඒක ටච් කරපුවාම thumbnail එකක size එකට එනවා. එතකොට ඒකේ ඕකේ දෙන්න. මේක අපි හරියන විදියට ඇඩ්ජස්ට් කරගන්න ඕන. මේ හරිය හොඳයිනේ. එහෙම දීලා ආයෙත් 33 ටච් කරලා export image දෙන්න. share to gallery කියන එක save to gallery කියන එක ටච් කරලා ඒක එතකොට මේ image saved කියන එක එනවා. එතකොට මේක අනිවාර්යෙන් gallery එකේ ඇති. මේකෙන් ඔයාලට YouTube channel එකේ අර මුලින්ම තියෙන්නේ අන්න